අපි හිතන විදිහ, අපිට දැනෙන දේවල්, අපි කරන මේ හැමදේම මේ සියල්ල පාලනය වෙන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියනවද? මේ විග්‍රහයේදී අපි සූදානම් වෙන්නේ අපේ හිස් කබල ඇතුලේ තියෙන ඒ අద్భుත ඉන්ද්‍රිය. ඒ කියන්නේ මොළයත්. අපි අනන්‍යතාවයත් අතර තියෙන පුදුමාකාර සම්බන්ධය ගැන ගවේෂණය කරන්නයි. මේක අහනකොට ටික කම්මුදු ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුරුණා. ඒත් මේ ප්‍රශ්නය තමයි ෆ්‍රාන්ස් ජෝසෆ් ගෝල් කෙනකිනාව ඉතිහාසයට එකතු කළේ. ඔහු තමයි ෆ්‍රිනොලොජි කියන අදටත් මතභේදයට තුඩු දෙන අදහසක් ලෝකෙට හඳුන්වලා දුන්නේ. හරි. එහෙනම් අපි මේ ගමන පටන් ගමුද? මුලින්ම අපි ඉතිහාසයේ ටිකක් අමුතු කතා පැත්තකට යමු. ඊට පස්සේ මොළය ගැන තියෙන සමහර වැරදි මත බිඳ දාලා අන්තිමටම අපි මොළය ඇතුළටම ගිහින් ඊගේ ව්‍යුහය ගැන ගැඹුරින්ම හොයලා බලමු. හොඳයි. අපි දැන් පොඩ්ඩක් කාලතරණය කරමු. යමු ආයරස් 800 ගණන් වල මුල් කාලයට. ඒ කාලෙදී මිනිසුන්ගේ ඔළුවේ හැඩය බලලා එයාගේ චරිතය කියන්න පුළුවන් කියලා අමුතු අදහසක්, ඒ කියන්නේ ෆ්‍රිනොලොජි කියන ව්‍යාජ විද්‍යාව ලෝකීය පුරා පැතිරෙන්න පටන් ගත්තා. ෆ්‍රිනොලොජි කියන්නේ හරිම සරල අදහසක්. ඒ තමයි කෙනෙක්ගේ ඔළුවේ තියෙන ගැටිති වැටි දිහා බලලා ඒ කෙනාගේ චරිත ලක්ෂණ ගැන කියන්න පුරුවන් කියන එක. ඒ කාලෙදි මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් මිනිස්සු ජොබ් එකකට යනකොටත් ෆ්‍රිනොලොජි ටෙස්ට් වලට මුහුණ දුන්නා. ඒත් ඉතින් විද්‍යාව දියුණු වෙනවත් එක්කම මේක සම්පූර්ණයෙන්ම පදනමක් නැති කතාවක් කියලා ඔප්පු වුණා. ගෝල්ගේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි තමයි. ඒත් එයාගේ අදහසේ තිබුණ එක පොඩි දෙයක් හරිම වැදගත් දෙයක්. ඒ තමයි මොළයේ විවිධ කොටස් වලට විවිධ වැඩ පැවරිලා තියෙනවා කියන අදහස. අන්න ඒක ස්නායු විද්‍යාවේ දැවැන්ත පෙරලියකට පාර කැපුවා. හරි. මුලේ විවිධ කොටස් වලට විවිධ වැඩ තියෙනවා කියන අදහසට පණ දුන්නා. ඇත්තටම ඇඟ කිලිපොලා යන කතාවක් තමයි දැන් කියන්නේ. ඒ තමයි ෆීනියස් ගේජ්ගේ කතාව. හිතා ගන්න පුළුවන්ද යකඩ පොල්ලක් ඔළුව හරහා ගිහිල්ලත් ගේජ් බේරුණා. ඒත් ඒකෙන් පස්සේ වෙච්ච දේ තමයි පුදුමම දේ. අනතුරට කලින් හරිම හොඳ හැමෝගෙම ආදරය දිනාගෙන හිටපු ගේජ් අනතුරෙන් පස්සේ කිසිම හේතුවක් නැතුව කේන්ති යන රළු නපුරු කෙනෙක් බවට පත් වුණා. මේ වාර්තාව කියවුවම හිතා ගන්න පුළුවන් නේද? හානිය බරපතලකම. ඒකෙන් පැහැදිලිවම පේනවා එයාගේ මොළයේ කොටසක් නැතිවීම එයාගේ මුළු පෞරුෂයම වෙනස් කරන්න කොච්චර බලපෑවද කියලා. හරි. ගේජ්ගේ කතාව ගැන පොත්පත්වල එක විදියට කියුණාත් ඒකින් විද්‍යාව ඉගෙනගත්ත පාඩම නම් හරිම පැහැදිලි. ඒ තමයි මොළයට වෙන හානියකින් අපේ මනසට ඒ වගේම අපේ පෞරුෂයට හානි වෙන්න පුළුවන් කියන එක. අපි දැන් මොළයේ අතුලටම කිමිදෙන්න කලින් පොඩි දෙයක් තියෙනවා. අපි හැමෝම වගේ අහලා තියෙන ඒත් ඇත්තටම වැරදි මොළය ගැන තියෙන කතා කීපයක් ගැන බලමු. මේක නම් ඉතින් අහලා නැති කෙනෙක් නැති තරම්. අපි අපේ මොළයෙන් පාවිච්චි කරන්නේ 10% විතරයි කියන කතාව. මේක අහන්න හරිම ආසෙ හිතෙන අදහසක් වුණත් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඇත්තටම මොළේ ස්කෑන් එකක් බැලුවොත් පේනවා අපි නිකන් ඉන්න කොටත් මොළේ හරියට වැඩ කරනවා, හරියට කවදාවත් නිින්දට යන්නේ නැති කාර්යබහුල නගරයක් වගේ. ඒ විතරක් නෙවෙයි අපේ ඇඟේ තියෙන මුළු ශක්තියින් 20%ක්ම පාවිච්චි කරන්නේ මේ පුංචි ඉන්ද්‍රිය. අනිත් ලොකුම මිත්‍යාව තමයි වම් මොළකාරයෝ සහ දකුණු මොළකාරයෝ කියලා මිනිස්සු වර්ග කරන එක. ඒ කියන්නේ ගණන් වලට දක්ෂ අය වම් මොළකාරයෝ, චිත්‍රාන්දින අය දකුණු මොළකාරයෝ වගේ. මේක ජනප්‍රිය මනෝවිද්‍යාවේ සරල කිරීමක් විතරයි. ඇත්තටම මොළයේ පැති දෙක නිතරම එකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. හොඳයි. මිත්‍යා මත පැත්තකින් තියලා අපි දැන් මොළයේ ඇතුළටම යමු. මේක තේරුම් ගන්න මම හරිම අපූර්ව උපමාවක් පාවිච්චි කරන්නම්. ඒ තමයි රුසියානු කූඩු බෝනික්කන්. එකක් ඇතුලේ තව එකක්, ඒක ඇතුලේ තව එකක් තියෙනවා වගේ අපේ මොළයේ පැරණි සරල කොටස් මත අලුත් සංකීර්ණ කොටස් ගොඩනැගිලා තියෙනවා. හරියට ඒ බෝනික්කන්ගේ වගේම අපේ මොළෙත් ස්තර 3කින් වගේ තමයි හැදිලා තියෙන්නේ. ඇතුලෙන්ම තියෙනවා පැරණිම කොටස. ඒ කියන්නේ පළවෙනි බෝනික්කා. ඊට උඩින් තියෙනවා ලිම්බික් පද්ධතිය. ඒ කියන්නේ මැද බෝනික්කා. සහ පිටතින්ම තියෙනවා නව මොළය. ඒ කියන්නේ ලොකුම බෝනික්කා. මේ තමයි අපේ මොළේ තියෙන පැරණිම අත්තිවාරම වගේ කොටස. අපි හිතන්නේවත් නැතුව අපිව ජීවත් කරන හැම දෙයක්ම, ඒ කියන්නේ හුස්ම ගන්න එක, හදවත ගැහෙන එක, මේ ඔක්කොම පාලනය වෙන්නේ මෙතනින්. හරියට ඔටෝමැටික් පද්ධතියක් වගේ. මේ පැරණි මොළයේ තියෙන එක විශේෂ කොටසක් තමයි පුංචි මොළය කියලාත් කියන අනුමස්තිෂ්කය. අපේ හැම චලනයක්ම ඇඟේ සමබරතාවය පාලනය කරන්නේ මේකෙන්. බීපු කෙනෙක්ට හරියට ඇවිද ගන්න බැරි වෙන්නේ දන්නවද? මත්පැන් කෙලින්ම ගිහින් බලපාන්නේ මෙන්න මේ කොටසට. හරි. දැන් අපි ඊළඟ බෝනික්කා එහෙමත් නැත්නම් ඊළඟ ස්තරේ දිහා බලමු. ඒ තමයි ලිම්බික් පද්ධතිය.
අපේ හැඟීම්වල මූලස්ථානය කිව්වොත් හරි. බය, ආදරය, කේන්තිය වගේ දේවල්, ඒ වගේම අපේ මතකයන් පාලනය වෙන්නේ මේ කොටසෙන්. මේකේ තියෙන හිපෝකැම්පස් කියන කොටස නැත්තම් අපිට අලුත් මතකයක් හදාගන්න බෑ. ඒ කියන්නේ මේ මොහොතේ අපි මේ කතා කරන දේවල් මතක තියාගන්න උදව් වෙන්නේ මේ පුංචි කොටස. ඒක හරිම පුදුම දෙයක් නේද? හරි. දැන් අපි එළියෙන්ම තියෙන ලොකුම සහ අලුත්ම බෝනික්ක ගාවට ආවා. මේ තමයි අපේ සිතන තොප්පිය. එහෙමත් නැත්නම් මස්තිෂ්ක බාහිකය. මේ තමයි අපේ මොලේ CEO. අපේ බුද්ධිය, තීරණ ගැනීම, සැලසුම් කිරීම මේ හැම ඉහළ මට්ටමේ දෙයක්ම සිද්ධ වෙන්නේ මෙතන. නිකමට හිතන්න මොලේ බරෙන් 85ක්ම මේක. ඒ කියන්නේ අපේ අනන්‍යතාවයේ පාලන මධ්‍යස්ථානය තමයි මේ. මේ මස්තිෂ්ක බාහිකය ප්‍රධාන කොටස් 4කට. එහෙමත් නැත්නම් ඛණ්ඩිකා 4කට බෙදෙනවා. මතකද අපි කතා කරපු ෆීනියස් ගේජ්ව? එයාගේ පෞරුෂය එකපාරටම වෙනස් වුනේ අන්න අර ලලාට ඛණ්ඩිකාවට. ඒ කියන්නේ පෞරුෂයට ආදාන කොටසට හානි වුණු නිසායි. ඉතින් මේ මුළු ගමන පුරාම අපි තේරුම් ගත්ත වැදගත්ම දේ තමයි මේ. අපේ සිතුවිලි, හැඟීම්, මතකයන්, අපේ මාන්නත්ත කියන හැඟීම මේ හැමදේම තියෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට. සරලවම කිව්වොත් මනස කියන්නේ මොළය කරන දෙයක්. එහෙමනම් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන ටිකක් හිතමු. මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විතරක් නම් එතකොට මම කියන්නේ කවුද? අපි සැබෑ මාන්න්‍යත කියන්නේ මොකක්ද? ඒ ගැන ගැඹුරින් සිතන්නට යමක් ඉතිරි කරනවා.